ආයිබෝවන් පාඩම පටන් ගන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් ගිහින් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. හරි. අද අපේ පාඩම සංඛ්‍යා පද්ධති. සංඛ්‍යා පද්ධති. අපි මේ පාඩමේදී දශමයේ සංඛ්‍යා පද්ධතිය, ද්විමයේ සංඛ්‍යා පද්ධතිය, අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතිය සහ ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය ගැන ඉගෙන ගන්නවා. එතකොට අපි මුලින්ම බලමු මේ සංඛ්‍යා පද්ධතිය අපි සංඛ්‍යාවක් කොහොමද ලියන්නේ කියලා. අපි සංඛ්‍යාවක් ලියනකොට මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕනේ. මේකෙදී මේ කියන්නේ n කියලා අපි හඳුන්වන්නේ සංඛ්‍යාව. n කියලා අපි කියන්නේ සංඛ්‍යාව. මේ x කියලා කියන්නේ පාදය. අපි කියනවා බේස් කියලා. බේස් එක කියලා කියනවා පාදය. මේ සංඛ්‍යාව අපි කියනවා නම්බර් කියලා. එතකොට අපි මේ සම්පූර්ණ එකට කියනවා ඒකකය කියලා. ඒකකය කියලා අපි හඳුන්වනවා. ඉංග්‍රීසියෙන් කියනවා අපි යුනිට් එකක් කියලා. එතකොට අපි බැලුවොත් මේ n කියන්නේ සංඛ්‍යාව, x කියන්නේ පාදය, එහෙම නැත්නම් බේස් එක. මේ සම්පූර්ණ එකටම අපි ඒකකය, එහෙම නැත්නම් යුනිට් එකක් කියලා කියනවා. හරි. අපි උදාහරණයක් ගත්තොත් දෙකේ පාදයේ සංඛ්‍යාවත් අපි උදාහරණයක් ගමු බලන්න. අපි ලිව්වොත් දශමයේ සංඛ්‍යාවක්, ඒක 10 පාදයට. මේක එතකොට මේ 250 කියන්නේ සංඛ්‍යාව, 10 කියන්නේ පාදය. අපි ද්විමය අගයක් ලිව්වොත් අපි මේ විදිහට තමයි ලියන්න ඕනේ. එතකොට 1.1 කියන්නේ සංඛ්‍යාව, 2 කියන්නේ පාදය. ඔන්න ඔය විදිහට තමයි අපි සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා ලියන්නේ. අපි බලමු දශමයේ සංඛ්‍යාවක්. අපි ගමු 231 කියන දශමයේ සංඛ්‍යාව කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. මෙතන අපි ගණක රාමුවක ඇන්දොත් අපි දන්නවා මේක 10.0, 10.1, 10.2. අපි මේවට කියනවා බර සාධක කියලා. බර සාධක. ඊට පස්සේ අපි මේකට කියනවා 1, 10, 100 කියලා. එතකොට මේවට කියනවා අපි ස්ථානීය අගය කියලා. ස්ථානීය අගය. එතකොට අපි මේක නිරූපණය කරන්නේ 10.1 කියන එකට 1යි, 10 ඒවා 3යි, 100 ඒවා 2යි. ඔන්න ඔය විදිහට තමයි අපි දශමය අගයක් නිරූපණය කරන්නේ. ඒ වගේම අපිට තව ක්‍රමයක් තියෙනවා මේක හැදිලා තියෙන කොහොමද කියලා බලන්න. මෙහෙම ගත්තොත් මෙතන තියෙන 10 බිංදුව ඒවා 1යි, 10 ඒවා 3යි, 10 ඒවා 2යි. අපි මේවා ඊට පස්සේ එකතු කරනවා. 10 බිංදුව කියන්නේ 1යි, 1 ඒවා 1ක් තියෙනවා, 10 ඒවා 3ක් තියෙනවා, ඊළඟට 100 ඒවා 2ක් තියෙනවා. එතකොට 1 වරක් 1 1යි, 10 වරක් 3 30යි, 100 වරක් 2 200යි. මේ ඔක්කොම එකතු කරාම අපිට අගය එනවා 231යි 10 පාදයට කියලා. හරි. අපි බලමු ද්විමය සංඛ්‍යා පද්ධතිය. ද්විමය සංඛ්‍යා පද්ධතිය. එතකොට ද්විමය සංඛ්‍යා පද්ධතියේ පාදය එන්නේ 2. එතකොට පාදය 2 නම් අපිට සංඛ්‍යාංක ගණනත් එනවා 2යි
සංඛ්‍යාංක ගණන එන්නේ 2යි. අපි මේ බිඳුවෙන් පටන් අරගෙන ලිව්වම 0.1 කියන සංඛ්‍යාංක ටික තමයි අපිට එන්නේ. එතකොට අපි උදාහරණයක් බැලුවොත් 1.1 2 පාදයට කියන සංඛ්‍යාව අපි ගණක රාමුවක දැම්මොත් ඇන්දොත් අපි ලියන්නේ මෙතන 2.2 2.1 2.2 2.3 අපි මේවට කියනවා බර සාධක කියලා. බර සාධක එහෙම නැත්නම් weighting factors කියලා කියනවා. 2.0 කියන්නේ 1යි 2.1 2යි 4යි 8යි. එතකොට අපි මේක ඇන්දොත් 2.0ට 1යි 2.1ට 1යි 2.2ට නෑ 2.3ට 1යි. ඔන්න ඔය විදිහට තමයි අපි දෙකේ පාදයේ සංඛ්‍යා එහෙම නැත්නම් ද්විමය අගයක් ගණක රාමුවක දක්වන්නේ. එතකොට අපි මෙතෙන්ට කියනවා මේක ස්ථානීය අගය කියලා. ඔන්න ඔය විදිහට තමයි ද්විමය සංඛ්‍යා පද්ධතියේ අපි සංඛ්‍යා දක්වන්නේ. ඊළඟට අපි බැලුවොත් අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය. කොහොමද අපි සංඛ්‍යා පද්ධතිය දක්වන්නේ කියලා බැලුවොත් අෂ්ටමය. එතකොට අපි ගත්තොත් පාදය ගත්තොත් අපිට එන්නේ පාදය 8යි. එහෙනම් අපි දන්නවා පාදය 8යි නම් අපිට සංඛ්‍යාංක ගණනත් අපිට 8ක් එන්න ඕනේ. එතකොට 8ක් එන්නේ කොහොමද? බිඳුවේ ඉඳන් 7 වෙනකම්. 0 1 2 3 4 5 6 7 කියන ඔන්න ඔය සංඛ්‍යාංක ටික තමයි අපිට 8 පාදයේ සංඛ්‍යාංක වලට අපි ගන්න. එතකොට අපි ගත්තොත් මෙතන 134 කියන 8 පාදයේ සංඛ්‍යාව හැදලා තියෙන්නේ කොහොමද කියලා ගත්තොත් අපි ලියන්නේ මෙතන 8.0 8.1 8.2 මේවට අපි කියනවා බර සාධක කියලා. බර සාධක weighting factors. ඊළඟට මේ 8 කියන්නේ 1යි 8යි 64. මේකට අපි කියනවා ස්ථානීය අගය කියලා. ස්ථානීය අගය කියලා කියනවා. එතකොට මෙතන එකේවා තියෙනවා 4ක්. එකේවා 4ක් තියෙනවා. ඊළඟට 8ඒවා 3ක් තියෙනවා. 64ඒවා 1ක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ 134 කියන අෂ්ටමය සංඛ්‍යාව හැදිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ෂඩ් දශමය සංඛ්‍යාව කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ෂඩ් දශමය සංඛ්‍යාව. ෂඩ් දශමය සංඛ්‍යා. ඒ කියන්නේ 16 පාදේ. අපි කියනවා පාදය 16යි. එහෙනම් අපි දන්නවා පාදය 16 නම් සංඛ්‍යාංක ගණනත් 16ක් එන්න ඕනේ. අපිට මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි බලමු මොකක්ද කියලා. දැන් 16 සංඛ්‍යාංක 16ක් එන්න නම් අපි පටන් ගන්න බිඳුවේ ඉඳන් 0 1 2 3 4 5 6 7 8 9 ඔන්න දැන් 10 ලියන්නේ අපි මෙන්න මේකේ විශේෂත්වය තමයි 10 ලියන්නේ අපි A කියලා. 10 A 11 B 12 C 13 D 14 E 15 අපි ලියනවා F කියලා. එතකොට අපි 10 ඉඳන් ලියන ටිකට අපි ඉංග්‍රීසි අකුරු වලින් A B C D E F කියලා අපි ලියනවා.
එතකොට අපි බලමු දැන් මේ 16 පාදි සංඛ්‍යාවක් කොහොමද හැදිලා තියෙන්නේ කියලා අපි ගත්තොත් 15යි e කියන එක 15 නෙමෙයි මෙතන 1යි 5යි e කියන අගය කොහොමද හැදිලා තියෙන්නේ. අපි ගණක රාමුවක තැන්පත් කරොත් 16 බිංදුව 16 1 16 2 අපි මේකට කියනවා බර සාධක කියලා. බර සාධක. ඊළඟට 16.1යි 16යි 256යි. අපි මේවට කියනවා ස්ථානීය අගය කියලා. ස්ථානීය අගය. එතකොට අපි මේක ලිව්වොත් e කියලා කියන්නේ කීයද? අපි e කියලා කියන්නේ 14. එහෙනම් අපිට මෙතන 14ක් අඳින්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14ක්. එහෙනම් අපි මෙතන 14ක් ඇඳලා. ඊළඟට 16ව පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. 256ව එකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි 16 පාදේ සංඛ්‍යාවක් එහෙම නැත්නම් ෂඩ් දශමයේ සංඛ්‍යාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. අද අපි මේ පාඩමේදී අපි ඉගෙන ගත්තා සංඛ්‍යා පද්ධති කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී සංඛ්‍යා පද්ධති පරිවර්තනය ගැන ඉගෙන ගමු. ආයුබෝවන්.